හයි කෝච් කොහමද? කොහොමද ඉතින්? ප්‍රැක්ටිස් කරනවා වගේ. මේ දවස්වල අපි ප්‍රැක්ටිස් කරනවා මේ කලුතර ටූර්නමන්ට් එකක් තියෙන VN එකේ. අපේ ටීම් 4ක් ගන්නවා ඒකට. අපි ඒක නිසා ෆුල් බැලන් ප්‍රැක්ටිස්. ඉතින් කෝච් ඔයගොල්ලෝ ක්ලබ් එක මොකක්ද? අපි යමුන්ද්‍රා බැට්මින්ටන් ඇකඩමි එක. මේක වාද්දුවේ ඉන්න වැඩෝ ඉන්න ප්ලේස් එකනේ. වාද්දුවේ ඉතින් ගොඩක් කට්ටිය මේකේ තමයි ගහන්නේ. මේකේ ගහපු කට්ටිය තමයි පිට ගිහලා දැන් ගහන්නේ. යමුන්ද්‍රා එක ගැන මොකද්ද කෝච්ට කියන්න තියෙන්නේ? දැන්ට ඇත්තටම මේ ක්ලබ් එක පටන් අරන් අපි තාම අවුරුදු 6-7ක් වෙනවා. නමුත් ඒ අවුරුදු 6-7ට අපේ ගොඩක් ප්ලේයර්ස්ලා ගොඩක් පර්ෆෝම් කරලා තියෙනවා. එතකොට බේසික් ප්ලේස්ලා ගිහලා ඒ කියන්නේ ප්‍රාථමික පටන් ගත්ත මට්ටමේ ඉඳලා ලොකු ප්ලේස්ලා දක්වා අපි මේ ක්ලබ් එකේ ප්‍රැක්ටිස් කරනවා. ස්කූල් මට්ටමේ ඉඳලා ඒකම ජොබ් කරන කට්ටිය අපිත් එක්ක එකවල සෙල්ලම් කරනවා. කෝච් ඉස්සෙල්ලා හොඳ වචනයක් කිව්වා ඩිසිප්ලින් කියලා. කෝච්ට ඩිසිප්ලින් ගැන මොනවද කියන්න තියෙන්නේ? ස්පෝර්ට්ස්මන්ෂිප් ගැන මොනවද කියන්නේ? අනිවාර්යයෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඩිසිප්ලින් කියන එක නැත්තම් කිසිම තරක පැවැත්මක් නැහැ. අපි මෙතන හදන්නේ ප්‍රධාන වශයෙන් ඩිසිප්ලින් තමයි. ඩිසිප්ලින් හැදුනොත් අනිත් හැමෝම යයි ඉස්සරහට. VN එකේ ටූර්නමන්ට් එක ගැන මොනවද හිතෙන්නේ? ඇත්තටම කළුතර දිස්ත්‍රික්කයේ මේ ළඟදී පටන් ගත්ත හොඳ ටූර්නමන්ට් එකක්. මොකද කළුතර දිස්ත්‍රික් ප්ලේස්ලාට විතරක්. මොකද කළුතර දිස්ත්‍රික්කේ තමයි ඇත්තටම මේ පළාත් දිස්ත්‍රික් වලිනුත් පළාත් වලිනුත් හොඳම නැගින කණ්ඩායම ඉන්නේ ඔක්කොම කළුතර දිස්ත්‍රික්කේ තමයි. ඒක නිසා තවත් තරගාවලියක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇත්තටම අපි ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. Thank you coach. coach එතකොට ටීම් කීයක් විතර දාන්න බලාගෙන ඉන්නවද? අපි ඔක්කොම ටීම් 4යි. යමුන්ද්‍රාකට අභියෝගයක් වෙන ටීම් එකක් තියෙනවද? ඇත්තටම අපිට මේක අභියෝගයක් නෙවෙයි අපි තරගාවලියක් විදිහට අපිට තරගේ සෙල්ලම් කරන්න ඉස්සරහට යන්නයි ඕනේ. අපිට මේක අපිට හම්බෙච්ච ගෝල්ඩන් ඔපචුනිටි එකක්. දැන් එතකොට ඔයගොල්ලෝ කියන්නේ 50000 වාද්දුවට කියලාද? අනිවාර්යෙන්.